හෙලෝ කොහොමද ඉතින් ඔන්න අදත් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපේ ජීවිතේට ගොඩක් සමීප දෙයක්. ඉතින් අපිට හිතෙන්නේ තරහ යාම, කේන්ති ගැනීම, හිත අස්ථිර වීම කියලා කියන්නේ ස්ට්‍රෙස් එක, ෆැමිලි ප්‍රොබ්ලම්ස්, ජොබ් ප්‍රෙෂර් මෙන්න මේ වගේ දේවල් හින්දා ඇති වෙන දෙයක් කියලා. හැබැයි ඔයා දන්නවද මේ හැම දෙයකටම හේතුවක් වෙන්න පුළුවන් ශරීරයේ විටමින් D අඩුව කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ විටමින් D අඩු වෙද්දි තරහ යන්නේ ඇයි? එහි ලක්ෂණ මොනවද? ප්‍රතිකාර හා නිවැරදි විසඳුම් ක්‍රම තියෙනවද? ඒ වගේම ස්වභාවිකවම අපි විටමින් D අවශ්‍යතාවය සපුරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේ දේවල් ගැන තවදුරටත් දැනගන්න ඔයාලා මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලාත් ආරාධනා කරනවා. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් විටමින් D කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කතා කරොත් විටමින් D කියලා කියන්නේ අපේ අස්ථි ශක්තිමත් කරන, රෝග ප්‍රතිරෝධය වැඩි කරන, මොළයේ ක්‍රියාකාරීත්වය සහ මනෝභාවය පාලනය කරන ඉතා වැදගත් විටමින් එකක්. විශේෂයෙන්ම සර්ටනින් කියන හැපි හෝමෝන් එක නිසි ලෙස වැඩ කරන්නත් මේ විටමින් D අවශ්‍යයි. විටමින් D අඩු වුණාම තරහ යන්නේ ඇයි කිව්වොත් සර්ටනින් නිසි ලෙස නිපද වෙන්නේ නැති නිසා මොළයේ සංවේදීතාවය වැඩි වෙනවා, හිත ඉක්මනින් අස්ථීර වෙනවා. මෙන්න මේ කාරණා හින්දා පොඩි දෙයකටත් කේන්ති ගැනීම, ඉවසීම අඩු වීම, නිතරම තරහින් ඉන්න වෙන එක මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් විටමින් D අඩු වෙද්දි දකින්න පුළුවන් ලක්ෂණ තමයි තරහ යාමට අමතරව නිතරම තෙහෙට්ටු ගතිය, මානසික අවපාතේ, එහෙම නැත්නම් ડિප්‍රෙෂන්, ආතතිය, කලබලය, නිින්ද අඩුකම, හිස රදය, අස්ථි සහ මාංශ පේශී වේදනාව වගේ ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂණ කිහිපයක් එකට තියෙනවා නම් විටමින් D අඩුවක් තියෙන්න පුළුවන්. ඇත්තටම මේ විටමින් D ඌනතාවයට වැඩියෙන්ම අවධානමට ලක් වෙන්නේ විශේෂයෙන්ම හිරු රස අඩුවෙන් ලැබෙන අය, දිනේ පුරාම ගෙයි ඇතුළත වැඩ කරන අය, ඔෆිස් ජොබ් කරන අය, ඩාර්ක් ස්කින් ටෝන් එකක් තියෙන අය, වැඩි බර තියෙන අය, ගර්භණී කාන්තාවන් සහ වැඩි වයස පුද්ගලයන්. ඉතින් මේ රෝග ලක්ෂණේ නැත්නම් මේ විටමින් D ඌනතාවය හඳුනා ගන්න පුළුවන් එකම නිවැරදි ක්‍රමය තමයි රුධිර පරීක්ෂාවක් මගින් විටමින් D මට්ටම පරීක්ෂා කරගන්න එක. ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර වශයෙන් වෛද්‍ය උපදෙස් වලට අනුව supplements, විටමින් D3 tablets, capsules, injections මාත්‍රාව අනුව ගන්න පුළුවන්. විශේෂයෙන්ම Tamanට හිතුමතේ මේ දේවල් කරන්න යන්න එපා. මොකද රෝග ලක්ෂණ කිහිපයක් තිබුණ පමණින් ඔයා රෝගය විනිශ්චය කරන්න එපා. හුදෙක්ම මේ අදහසක් ගැනීම සඳහා පමණයි ඇත්තටම ඉදිරිපත් කරන්නේ. හොඳම දේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන එක. තවත් අපිට කරන්න පුළුවන් ප්‍රතිකාරයක් තමයි උදේ 7-9 කාලය තුල විනාඩි 20ක් 15ක් 20ක් වගේ කාලයක් තුල හිරු රැස් ලබා ගන්න එක. අපිට ආහාර වලින් විටමින් D අවශ්‍යතාවය සපුර ගන්නවා නම් බිත්තර කහමද, කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, මසුන්, විටමින් D fortified foods මේ වගේ දේවල් එකතු කරගෙන අපිට ආහාර මගින් විටමින් D අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. ඉතින් මනෝභාවය මානසික මට්ටම යහපත්ව පවත්වා ගන්න නම් අපිට පුළුවන් පැය 7-8ක පමණ කාලයක් හොඳ නිින්දක් ලබා ගන්න එක, දිනපතා ව්‍යායාම කරන එක, ස්ට්‍රෙස් අඩු කරන දේවල්, ස්ක්‍රීන් ටයිම් එක අඩු කිරීම වගේ දේවල් කරලා අපිට පුළුවන් අපේ මානසික සෞඛ්‍යය එහෙම නැත්නම් මානසික මට්ටම හොඳ තත්ත්වයක පවත්වාගෙන යන්න. ඉතින් තරහ යන්න එකම හේතුව විටමින් D අඩුව නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒක ලොකු හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා දිගටම රෝග ලක්ෂණ නැත්තම් මේ ඉස්සරලා කියපු ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙලා බ්ලඩ් ටෙස්ට් එකක් කරගන්න. ඒ වගේම නිතරම කේන්තියෙන් හිතේ අමාරුවෙන් තේරුමක් නැති ආතතියෙන් පෙළෙනවා නම් ඒක මගේ දෝෂයක්, මගේ හැසිරීමේ ප්‍රශ්නයක් කියලා හිතන්නේ නැතුව ශරීරයේ විටමින් මට්ටම එකපාරක් චෙක් කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි ආය අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.